ඈත අතීතයේ එක්තරා අහිගුන්ටිකෙක් තමන්ගේ දරුවන් 5 දෙනා සමග මහා වනාන්තරයක ජීවත් වුණා. ඔවුන්ට කන්න බොන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. බඩගින්න නිසාම මරණය ඔවුන් වෙත ලං වෙමින් තිබුණා. මේ තත්ත්වය නිසා දැඩි ලෙස කෝපයටපත් වුණු අහිගුන්ටිකයා දින දෙයියන් මරා දමා මිස ආපසු හැරෙන්නේ නැහැ කියා අදිෂ්ඨානයක් ගත්තා. ඔහු තම කෙටේරිය හොඳින් මුවහත් කරගෙන එය කරේ තබාගෙන නිවසින් පිටත් වුණා. දිනක් ගත වුණා. බඩගින්න නිසා තවත් අඩියක්වත් ඉදිරියට යා නොහැකි තරමට ඔහු දුබල වුණා. එවිට දෙනදෙවියා මගියෙකුගේ වේශයෙන් ඔහු ඉදිරියේ පෙනී සිටියා. අනේ අහලුවා, මමයි මගේ දරුවන් 5 දිනකුයි බඩගින්නේ මැරෙන්න වැටිලා. මම අද එළියට බැස්සේ දෙනදෙයිය හොයලා මරා දාන්නයි කියා අහිගුන්ටිකයා මගියාට පැවසුවා. එවිට මගී වේශයෙන් සිටි දෙනදෙවියාද ඔහු සමග ගමනට එක්ුණා. ඔවුන් යන අතරමඟ වත්තකට ඇතුළු වුණා. එහිදී ඔවුන්ට පාන් ගෙඩියක් සහ තාරාවෙකු හමු වුණා. අහිගුන්ටිකයා වහාම තාරාවා මරා පිසගත්තා. ඔහු රහසින් තාරාවාගේ එක් කකුලක් අනුභව කළා. මගියා ඒ ගැන ඇසූ විට ඌට කකුල් 2ක් තිබුණා නම් අපි බඩගින්නේ මැරෙනවා නේද කියා අහිගුන්ටිකයා බොරුවක් පැවසුවා. ඉන්පසු ඔවුන් ගොවිපලකට ළඟා වුණා. එහි හිමිකරු පැවසුවේ ඔහුගේ කුලීකාරයන් 365 දෙනෙකුට දවසකට කපන කුඹුරක් එක දවසකින් කපා අවසන් කළ යුතු බවයි. එය බැරි වුණොත් දෙදෙනාම එල්ලා මරණ බවට ඔහු තර්ජනය කළා. මධ්‍යාහ්නය වන විට අහිගුන්තිකයා වෙහෙසටපත් වී නිදාගත් අතර සන්ධ්‍යා වන විට දෙනදෙවියා තනිවම මුළු කුඹුරු යායම කපා අවසන් කළා. කුඹුර කපා අවසන් බව දුටු ගොවියා පුදුමයටපත් වුණා. ඔහු ඔවුන්ට කුලිය දෙන බව පවසා ඔවුන් දෙදෙනාව ඇවිලෙන පාන් පෝරණුවක් තුලට වීසි කළා. පසුදා උදෑසන ඔවුන්ගේ ඇටකටු ඉවතට ගැනීමට ගිය මෙහෙකාරිය දුටුවේ ඔවුන් දෙදෙනා පුංචි බංකුවක වාඩි වී පයිප් පවුරමින් ඉතා සන්තෝෂයෙන් සිටින ආකාරයයි. මෙයින් බියටපත් ගොවියා ඔවුන්ට මසුරන් ගෝනියක් ලබා දුන්නා. අසල නිවසක සිටි මරණාසන්න කාන්තාවක් දෙනදෙවියා විසින් සිය ලේන්සුවෙන් මුහුණ පිස සුවපත් කළා. මසුරන් ගෝනියක් බෙදා ගැනීමට නොහැකි වූ තැන අහිගුන්ටිකයා තනිවම රජවාසලට ගියේ රජ බිසව සුවපත් කිරීමටයි. නමුත් අහිගුන්ටිකයාට එය කළ නොහැකි වූ නිසා රජු ඔහුට මරණ දඬුවම නියම කළා. අවසාන මොහොතේ දෙනදෙවියා පෙනී සිට බිසව සුවපත් කර අහිගුන්ටිකයාගේ පණ බේරා ගත්තා. නැවතත් මසුරන් බෙදීමේදී දෙනදෙවියා ඒවා ගොඩවල් 3කට බෙදුවා. එක ගොඩක් අහිගුන්ටිකයාටත්, එකක් තමාටත්, අනෙක් ගොඩ තාරාවාගේ නැති වූ අනෙක් කකුලටත් බව ඔහු පැවසුවා. තමන් කළ බොරුව අසු වූ බව තේරුම්ගත් අහිගුන්ටිකයා පුදුමයටපත් වුණා. එවිටම දෙනදෙවියා 3 වරක් බිම පෙරළී මසුරන් සියල්ල රැගෙන පරෙවියෙකු බවට පත්වී අහසට ඉගිලී ගියා.